අනේ මේ දෙන ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මාර වෙලාවක් තමයි මේ දෙනටත් යන්නේ. කමක් නැහැ ඉතින්. හැමදාම හම්බෙන්න වෙන්නේ නැහනේ. ලව් කරනකොට ඔහොම තමයි ඉතින්. හොඟ දවසකින් දෙන්නව සෙට් උනේ. ඔය ඉඳලා ආපුදේ. මං කායක ඇතුළට වෙලා ඉන්නවා ඒ දෙන්න එනකම්. කමක් නැහැ. රදී අර බලන්න ඉස්සරහා. අර කැෆේ එක ගාව. පාරෙන් එහා පැත්තේ. මම අන්නේ ගෑල්ලම ගැන තමයි කිව්වේ. පේනවද වට? ඒ නේත්‍රා මේ අපේ සේපාලිමනේ. ඒ සේපාලි වගේමයි. දෙවියනේ මෙච්චර ලොකු සමානකමක් මට නම් හිතා ගන්න බෑ. භාවී ඇත්තමයි මට තේරෙන්නේ අපි කොහොමද දෙවලට උදව් කරන්න කියලා. මේ ප්‍රශ්න නිකන් මට පිස්සුවක් වගේ. භාවී ඔයා දෙවලිගේ හොඳම යාළුවා විදියට දෙවලිත් එක්ක මේ වෙලාවේ එකටම ඉන්න ඕනේ. තේරුණාද? අනේ මන්දනේ මට මේ කිසි දෙයක් හිතා ගන්න බෑ. මොනවා වෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. මොන දේ සිද්ධ වුණත් ඔයා කිව්වා වගේ මං දෙවලිත් එක්ක ඉන්නවා. දෙවලගේ ඕනම දෙයකට. ඇත්තමයි මට වෙලාවකට දෙවලි ගැන හරි බයයි. මට තේරෙන්නේ මේ දේවල් වලට මම මොනා කරන්නද කියලා. මට පිස්සු වගේ. බලමුකෝ මොනා වේද කියලා. භාවි මේ අහන්නකෝ. මේ වෙන දේවල් දෙව්ලුගේ අම්මට තාත්තට කියන්න ඕනේ කියලාට විශ්වාසද? ඒක හරි වැරදි වැඩක් භාවි. ඒත් මේ දේවල් කියන්න ඕනේ වුණත් මට මේ වෙලාවේ මේ දේවල් දෙව්ලුලා ගෙදරට කියන්න බෑ. මොකද දෙව්ලු කිව්වා පොරොන්දු වෙන්න කියලා. මේ දේවල් ඒගොල්ලෝගේ ගෙදරට කියන්නේ නැහැ කියලා. භාවි ඔයාට තේරෙන්නේ නැහැ මේ වැඩේ බරපතලකම. අපි මේ කරන්නේ ගොඩක් වැරදි වැඩක්. තේරුණාද? අනේ මම දන්නවා මම කරන්නේ වැරදි වැඩක් කියලා මැනික. ඒත් මම මේ දේවල් කරන්නේ මගේ යාළුවා වෙනුවෙන්. මට ඉතින් එතකොට යා වෙනුවෙන් මේ දේවල් කරන්න වෙනවනේ. භාවියා යාළුවෙක් විදියට හරියටි. ඒත් ඔය දෙවිලි බොන ටැබ්ලට්ස් වලින් බොන බෙහෙත් වලින් දෙවිලිගේ ඇඟේ මොන වගේ වෙනස් වීම වෙනවද කියලා කවුද දන්නේ? ඕකට අපිට වග කියන්න බෑ. තේරුණාද? මේ අහන්නකෝ මැනික. අපි දෙන්න ඔය දේ ගැන රෑ කතා කරමු. ආරෑට මට කෝල් එකක් ගන්නකෝ. වාහනේ යනකොට ඔය දේවල් කිසිම දෙයක් කතා කරන්න එපා. තේරුණානේ? ඔව දැන් ෂේප් එක අමතක කරලා දාන්නකෝ. අරත් බලන් ඇති. නේත්‍රා මට මේ වෙන දේවල් කිසිම දෙයක් හිතා ගන්න බෑ. හීනකින්වත් හිතන්න නැති දෙයක් මේ වෙලා තියෙන්නේ. අනේ මන්දා සීපාලි විදිහම කෙනෙක් මේ විදිහට ඉන්නේ කොහොමද කියලා. මේ හැමදේම පිස්සුවක් වගේ. රදී ඔයා තව මොනවද දන්නේ ඔය කාලය ඇතුළත වෙච්ච දේවල් සේපාලි ගැන? පුළුවන් නම් කියන්නකෝ. මෙහෙමයි නේත්‍රා. ඔය ඔෆිස් යන දවස්වල සේපාලි පොඩ්ඩක් මාත් එක්ක ෆිට් වෙලා හිටියේ. ඒ කියන්නේ උදේට ගන්නවා දවල්ට ගන්නවා පිට හැමදේම කියනවා. කියන්නේ බෙස්ටි වගේ තමයි හිටියේ. අහන්නකෝ. ඔය දවස්වල යාට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ඔය යාළුවාට නුරන් කියන කෙනා කසාද බැඳපු එක. එයා කසාද බැඳලා පස්සෙත් ඒක බොරු කසාදයක් කියලා තමයි මට කිව්වේ. ඒ කියන්නේ මොකක් හරි යම් හේතුවක් නිසා තමයි ඒ සදේව් කියන කොල්ලයි ඒ බැඳපු ගෑණී බැඳලා තියෙන්නේ. සදේව් කියන පිරිමි ළමයා කසාද බැඳලා පස්සෙත් අපි සේපාලිත් එක්ක යාළුවා හිටියනේ. ඉතින් ඔය යාළුවා ඉන්න එකත් ඔය බැඳපු ගෑණී දැනගෙන හිටියා. ඒ විතරක් නෙවෙයි ඕක දැනගත්තට පස්සේ ඔය ගෑණී දෙතුන් පාරක්ම සේපාලට වෙලා බැලලා ගිහලා තිබුණා. සේපාලට කනේ පාරකුත් ගහලා තිබ්බා පාර ඉස්සරහා. අන්තිමේදී නුරාන් කියන පිරිමි ළමයා ඒ ගෑණිගෙන් ඩිවෝස් වෙලා තමයි සේපාලුවේ කසාද බැඳේ. මට එක දෙයක් නිශ්චිතව කියන්න පුළුවන්. නුරාන් කසාද බැඳලා හිටියත් සෑහෙන සේපාලට ආදරය කරා. සේපාලු බලාගත්තේ එයා සේපාලුගේ තාත්තා වගේ. ඒ තරම් රැකවරණයක් සේපාලට දුන්නා. සේපාලට සෑහෙන ආදරය කරා. අයියෝ මේ ඩබල තාම නැහැනේ අනේ මොන විකාරයක්ද? මෙච්චර වෙලා මේ දෙන මොනා කරනවද? මගේ ඔළුව කැක්කුමත් සැරින් සැරේට එනවා යනවා. අනේ දෙවියනේ ප්ලීස් මට මේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් වුණොත් ඇති. මගේ මේ අතීතේ මට මකලා දෙන්න. අතීතයේ වර්තමානයේ එක ජීවත් වෙනවා කියන්නේ හරි අමාරු වැඩක්. මට දැන් මේ දේවල් එපා වෙලා. මම දන්නවා. මට පුළුවන් මේක දිනන්න.
මං අනිවාර්යෙන් මේ හැමදේම වෙනස් කරයි කියලා මට හිතෙනවා. බය වෙන්න එපා දෙව්ලි. ඔයාට කරන්න පුළුවන්. good morning madam. මිස් එදා තෝරලා ගියපු ඇඳුම් රෙද්ද නම් තාම ආවේ නෑ. අලුත් මැටීරියල් ටික අනිද්දාට එනවා. මං එතකොට මැඩම්ට කෝල් එකක් දෙන්නම්කෝ. අපි ඊට පස්සේ ගවම මහමු. හරි අනේ. ඒක පස්සේ කතා කරමු. මට දැන් පෙන්නන්නකෝ මං අර මහත්තයට පෙන්නන්න ගිය ෂර්ට් රෙද් ටික. අනිද්දා ඔෆිස් එකේ පාටියක්. එහෙමද? චුට්ටක් ඉන්නකෝ මං ඒක පෙන්නන්න ඔයාට. විනාඩි 10ක් දෙන්න. බෝ රස්නේ මේ දවස්වල. අනේ දෙයියනේ. මේක කොහොමද උනේ? මට මේක හිතා ගන්නවත් බෑ. මේ වගේ දෙයක් කොහොමද උනේ? අනේ දෙයියනේ මහත්තයා කියපු කතාව ඇත්තක්වත්ද? හරි අංකල්. මට එනම් මං කියපු දවසට කෝට් එක රෙඩි කරලා තියන්න. මම එන්නම් අරන් යන්න. මේ thank you අංකල් කරපු උදව්වට හරිද? වගේ නෙවෙයි. බැඳීමෙන් කර